හෙලෝ ගයිස් ඔන්න කාලෙකට පස්සේ අලුත් සීරීස් එකක් ගෙනා මේක ඇවිල්ලා සර්වයිවල් සීරීස් එක. මේකේ තියෙන විශේෂත්වය අර අනිත් සර්වර්ස් වල වගේ ගොඩක් ප්ලගින් නැහැ. TPA set home මේ වගේ ඒවා නැහැ. ඒ නිසා අපිට ගොඩක් අමාරුයි. කෙටිම කිව්වොත් වැල්ල මයින්ක්‍රාෆ්ට් වගේ. හැබැයි වැල්ල මයින්ක්‍රාෆ්ට් නෙමෙයි. මේකේ අපි දාලා තියෙනවා login security skin plugin එක, tab plugin එක. ඉතින් මේක මම and Shane තමා කරන් යන්නේ. අපි දෙන්නගේම channel වලින් මේක වීඩියෝ බලුවා ඇති. එහෙනම් වීඩියෝ එක enjoy කරන්න. guys පටන් ගත්තීම අපිට chest එකක් තිබ්බ පටන් ගත්ත තැනම. ඒක නිකන් අර start chest bonus chest කියලා තියෙන්නේ. ඒක මන් දන්නේ නැහැ multiplayer දාන්න පුළුවන්ද කියලා. කොහමරි ඒකක් වගේ තිබ්බා. ඒ වුණාට එහෙම කරන්නේ මේ ඔය වගේ තැන් වල තියෙන්නේ. ඉතින් Shane එතනින් කෙලින්ම stone ඇක්සයක් හම්බෙච්ච නිසා එයා එකෙන් හැදුවා ගහ. ඉතින් මම නම් ඉතින් සුපුරුදු බේසික් මයින්ක්‍රාෆ්ට් අපින් කැඩුව ගහ. ඉතින් අපේ ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගෙන ස්ටික් ටිකක් හදාගත්තා. ඊට පස්සේ පිකැක්සයක් හදාගෙන එතනම පොළොවට ගියා ස්ටෝන් ගන්න. ඉතින් ගයිස් මුලින්ම සෑන්ඩ්ස්ටෝන් හම්බෙලා ස්ටෝනස් හම්බුණා. ඉතින් ඔය වගේ චේන් වැඩ කර ඉද්දිම මං ක්‍රාෆ්ටින් ටේබල් එක උස්සලා ඒක අරගෙන ගිහින් පල්ලෙන් ප්ලේස් කරා. ඊට පස්සේ ස්ටෝන් පිකැක්ස් එකක් හදාගෙන ස්ටෝන් පිකැක්ස් එකෙන් ස්ටෝන් මයින් කරන්න ගත්තා. ඊට පස්සේ තව ස්ටික් හදාගෙන ස්ටෝන් ඇක්ස් එකයි ස්ටෝන් සෝඩ් එකයි ස්ටෝන් පිකැක්ස් එකයි ෆර්නස් එකයි තව ෆර්නස් එකට මං කොබල් ස්ටෝන් එකතු කරගත්තා. ස්ටෝන් වෙන්නත් ඇති කොබල් ස්ටෝන් වෙන්නත් ඇති. ඇයි දන්නේ මම සවල හදාගෙන නෑ. ඊට පස්සේ Shane ඔය වගේ කැත වැඩක් කරලා ඒකට ආලෝකය දෙන එක නවත්තලා එයා උඩට ගියා. ඉතින් මාත් ඒක කඩාගෙන එතනින් එළියට ඇවිල්ලා තව ස්ටික් හදාගෙන ගහකට ඇක්ස් එකෙන් කොටන්න ගත්තා. ඉතින් guys ඔයාලා කැමති නම් කියන්න මම මෙහෙම voice dub කරන එකද හොඳ ඒ වෙලෙම මගේ experience එක දැනගන්න එහෙම කරන එකද කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එක guys Shane ගෙන් එන්නේ. අප්ඩේටින් ආපු පිගීලා ටිකකුත් හම්බෙලා එයාලට හම්බෙච්ච ගමන් බයිට් කියලා. ඒ වුණාට හම්බෙච්ච ගමන් බයි කිව්වේ නෑ. ඊයත් එහෙමයි කරද්දි මෙහෙමයි. අපිට පොක්ස්ලා හම්බුණා. එයාලා නම් ඉතින් බය වෙලා හොඳටම අපිට මේ අත දුවනවා. ලොකු ස්පෘස් ගසුත් තිබ්බා. ඒ වගේම මේ මෙතනම යට මේ ලස්සේ වුණා. ඊට පස්සේ Shane මායි රෑම නැව් නැගින්න තීරණය කරා. නැව් කිව්වට බෝට්ටු. Just hoping
ඉතින් ඔයාලා දැක්කා වගේ මෙතන අපි දාලා තියෙන login skin tab plugin තුන. ඉතින් guys අතන plains island එක දැක්කේ පස්සේ ඊට පස්සේ ආය හරවගෙන ආවා U-turn එකක් දැම්මා. ඉතින් driving superior මට පුළුවන්. ඉතින් මාව පිළිගන්නත් කෙනෙක් හිටියා. මම හිතුවෙන් පිළිගන්න කියලා අන්තිමට මට ගැහුවා. ඒත් මම එයාට ගහලා මොනස්ත හන්ට් කරා කියන ඇඩ්වාන්ස්මන්ට් එක ගත්තා. ඉතින් guys අපි මේ ගහන්නේ 1.21.9. තනෝ එක්කෙන්ට හාක් නැතුව තමයි හොමුනේ. ඔකට මම විලි ස්කෙල්ටන් දෙන්න. එයා හිටියේ නැත්තම් බොහෝ විට මම බේරෙන්නත් තිබ්බා. ඔව් එයාලා හිතුවා හරි. පොඩ්ඩක් තව බලන් ඉන්නකෝ. හිතුවද හරි. තවහ හෙල්ත් එක පස්ස ගත්තා. ඒ වගේම විලේජ් එකත් එක්ක ඔන්න බලන්න ඉන්නේ. ඔන්න විලේජ් එක දැක්කම අනිත් ඔක්කොම අමතක වෙලා. කිව්වට අමතක වෙලා නැහැ. ඇත්තටම මම බෙඩ් එකක් අල්ලගන්න තමයි කොහොමද කිව්වේ අම්මෝ මේක කොහොමද? කොහොමද ඒක? ගොඩක් දුර නෙමෙයි ඉන්න. ඉතින් ආයේ ක්‍රාෆ්ටින් ටේබල් හදන් බෝට්ටුවක් හදන් මම ආයි ගියා. ඔතන දීප කෙනෙක් ඇවිල්ලා ආතෝ ගන්න ගියා. ඉතින් වතුරින් හින්දා ලොකු හානියක් නෑ කියන්නත් බෑ. එතනක් සාමාන්‍ය වුණා හානියක්. ඉතින් ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදලා ඊයස්සේ කේන් ස්පීඩ් ගන්නවා. එයා නිදා ගන්නවා. මට මෙච්චර මේ අකරතක් දෙයක් කියලා දෙන්නේ. ඉතින් අන්තිමට කොහොම හරි මම විලේජ් එක හොයාගත්තා.
ඊට පස්සේ මම බෝට් එකෙන් බහලා විලේජ් එකට ගිහිල්ලා ඉතින් ගයිස් ආයි නිදා ගන්න ගියේ නෑ. wooden sword එකක් හදලා dirt ටිකක් මයින් කරගෙන ගෝලන්ට තට්ටුවක් දාලා සුපුරුදු ප්‍රමාණ සවරප් කරලා ඉතින් ඔන්න ඒ වගේ මට පහරකුත් කන්න වුණා. ඒ වගේම ෂේන් ඒ ටික ගන්නත් දුවා. ඊට පස්සේ මම විලේජ් එකට පොඩ්ඩක් කරකුණා. මොන වගේද බලන්න විලේජ් එක. The end, the end, the end, the end, the end.